පාන් පිටි නැතිව චීස් නැතිව මෙලකට කේජු රසට හදන්න පුළුවන් රොටියක් ගැනයි අද මම ඔයාලට කියලා දෙන්නේ. මේ රොටියේ තියෙන විශේෂ රසයත් මෙලෙක් ගතියත් නිසා පොඩිත් අන්නම් හරිම ආසාවෙන් කාවි. වෙනත් කිසිම දෙයක් නැතිවත් කන්න පුළුවන් නිසා උදේකට රැකට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. සැහැල්ලු කෑම වේලක් හැටියටත් ඔයාලට මේ රොටි හදාගන්න පුළුවන්. එහෙනම් මේ අමුතුම රොටිය හදාගන්න හැටි හරියටම බලාගන්න. දැන් අපි යමු මගේ චන්දි කුකින් හට් එකට. අපි දැන් බලමු පාන් පිටි නැතුව චීස් නැතුව ඒ සොෆ්ට් එකට කේජු රසට මේ රොටිය හදාගන්නේ කොහොමද කියලා. අපිට මේ රොටිය හදා ගැනීම සඳහා මූලිකවම අවශ්‍ය වෙන්නේ සුදු කැකුළු හාල්. මම මෙතන සුදු කැකුළු හාල් අරන් තියෙනවා පුරෝලා කෝප්පයක්. අපි මේ කෝප්පේ මේ භාජනයකට දාලා මේ වගේ වතුර ටිකක් දාලා ටිකක් මේ වගේ හොද ගන්න. මේ වගේ හොදලා ඊට පස්සේ මේ වතුර ටික අහක් කරලා තව වතුර ටිකක් දාලා පැය එකමාරක් විතර මේක මේ හාල් ටික පෙඟෙන්න තියන්න. අපි දැන් මේ වතුර ටික අහක් කරලා වෙන වතුර ටිකක් ගනිමු. අපි මේ ටික පැය එකමාරක් විතර පෙඟෙන්න වහලා තියමු. ඒ වහලා තියලා ගන්නකොට මේක දෙතුන් පාරක් හොඳට හොදලා ගන්න. අපි හාල් ටික පෙඟෙනකන් අනිත් අවශ්‍ය දේවල් ටික සූදානම් කරගමු. මේ තියෙන අවශ්‍ය දේවල් ලයිස්තු ඔයාලට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එකෙනුත් බලා ගන්න පුළුවන්. ඊළඟට මේ රොටිය රසට හදා ගන්න අවශ්‍ය කරන අනිත් දේ තමයි මේ අල. මම මේ ප්‍රමාණයේ අල ගෙඩි දෙකක් අරන් තියෙනවා. අපි දැන් මේ අල ගෙඩි දෙක මේ වගේ කපලා මේ වගේ භාජනයකට දාගමු. අපි දැන් මේ අල ටික තඹ ගන්නයි යන්නේ. ඊට පස්සේ අපි මේකට මේ කහ කුඩු ටිකක් වෙන්න දාගමු. ඊට පස්සේ අපි ලුණු කුඩු ටිකක් දාගමු. දාගෙන වතුර ටිකකුත් මේකට දාගන්න. දාගෙන මේ ටික හොඳින් තඹ ගන්න. ඊළඟට රොටිය රසවත් කරගන්න අපිට අවශ්‍ය කරනවා මේ වගේ රට ලුණු ගෙඩියක්, අමු මිරිස් කරල් 4ක් විතර, සුදු ලුණු බික් 4ක්, මේ ප්‍රමාණයේ උගුරු කැබැල්ලක්, කරපිංච ටිකක්. ඉතින් ඕගොල්ලෝ මේ රට ලුණු ගෙඩිය හීනියට කපා ගන්න, අමු මිරිස් ටිකත් හීනියට කපා ගන්න, ඉඟුරුයි සුදු ලුණුයි හොඳට චොප් කරගන්න. මේ කරපිංච ටික හීනියට කපා ගන්න. මේ කැකුළු හාල් පිටි රොටිය හදන්න තව අපිට අවශ්‍ය කරන්නේ මොනවද කියලා බලමු. අපිට අවශ්‍ය කරනවා පොල් කිරි අඬු කෝප්පයක් පමණ. මම මෙතන අරගෙන තියෙනවා තනිකර මිටි කිරි අඬු කෝප්පයක්. ඒ වගේම පිපුම් කාරකයේ හැටියට ඊස්ට් අවශ්‍ය වෙනවා. මම අරගෙන තියෙන්නේ ක්ෂණික ඊස්ට් එක. ඕගොල්ලෝ ඇක්ටිව් ඊස්ට් එක ගන්නවා නම් සීනි පොල් වතුර ටිකක් එහෙම නැත්නම් මද රස්නේ වතුර ටිකක් දාලා විනාඩි 10ක් විතර තියලා පිපුණට පස්සේ ගන්න. අපිට සීනි ටිකකුත් අවශ්‍ය වෙනවා. මම මෙතන අරගෙන තියෙනවා සීනි තේ හැඳි එකක්. ඒ වගේම මම මෙතන ලුණු අරගෙන තියෙනවා. මම අලවලටත් ලුණු දාගත්ත නිසා මම තේ හැඳි භාගයක් විතර තමයි අරගෙන තියෙන්නේ. ඒක අපි පස්සේ එකතු කරන්නේ ලුණු ටික. ඊට අමතරව මම පොල් තෙල් ටිකක් අරගෙන තියෙනවා තෙම්පරාදුව සඳහා. දැන් පැය එකමාරක් ගියා. අපි බලමු අපේ හාල් ටික පෙඟිලාද කියලා. ඔව් හොඳට හාල් ටික පෙඟිලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පැය එකමාරක් නෙමෙයි පැය දෙකමාරක් තිබ්බත් කමක් නැහැ මේක හොඳට පෙඟෙන්න. අපි දැන් මේ ටික හොඳට හොදලා ගමු. මම දැන් මේ හාල් ටික හොඳට සෝදගෙන ආවා. ඉතින් අපිට ඊළඟට තියෙන්නේ මේක බ්ලෙන්ඩ් කරගන්න. මම මේ හාල් ටික ග්‍රයින්ඩර් ජාරයකට දාගත්තා. මොකද ග්‍රයින්ඩර් ජාර එකේ අපි ග්‍රයින්ඩ් කරගත්තාම හොඳට හීනියටම ග්‍රයින්ඩ් වෙනවා. ඊළඟට අපි මේකට මේ ඊස්ට් ටික දාගමු. මං ක්ෂණික ඊස්ට් දාන හින්දා ඒක මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේ සීනි ටිකත් මේකට එකතු කරගමු. ඊට පස්සේ අපි පොල් කිරි ටික දාගන්න ඕනි. මේ උක්කු පොල් කිරි වලින් ටිකක් වෙන්න දාගන්න. ගොඩාක් වැඩි කරගන්න එපා.
මේ ගානට දැම්මහම ඇති අපි මදි වුණොත් තව ටිකක් ග්‍රයින්ඩ් කරලා ඉවරලා පස්සේ දාගමු. දැන් අපි මේ කැකුළු හාල් පිටි පේස්ට් එක හදාගන්නයි යන්නේ. අපි මේක ග්‍රයින්ඩ් කරගමු. අපි දැන් බලමු හොඳට ග්‍රයින්ඩ් වෙලාද කියලා. තව චුට්ටක් මදි. අපි තව චුට්ටක් ග්‍රයින්ඩ් කරලා ගමු. දැන් ඇති. අපි දැන් මේක භාජනයකට දාගමු. මේ වගේ ලොකු භාජනයකට දාගන්න. මොකද මේක ටිකක් පිපිලා එනවා. දැන් අපි මේක වහලා තියන්න ඕනේ. මේ වගේ හොඳට වහලා පැයක් එකමාරක් විතර තියලා ගන්න. දැන් අපි මේක පිපෙනකන් අල පේස්ට් එක හදාගමු. මේ තියෙන්නේ අර ඉස්සෙල්ලා මං හොඳින් තඹගත්ත අල ටිකයි. අපි මේ ටික පොඩි කරගන්න ඕනේ. අපි මේ වගේ මේ ටික හොඳින් පොඩි කරගමු. ඉතින් ඕගොල්ලන්ට මේක අතින් උනත් පොඩි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩර් එකෙන් පොඩි කරගන්නත් පුළුවන්. ඉතින් බ්ලෙන්ඩර් එකෙන් පොඩි කරනකොට ක්‍රීම් එක වගේ වෙනවා. හැම මේ විදිහට පොඩි කරගන්න එක තමයි හොඳ. ඉතින් ඔයාලා කැමති විදිහකට බ්ලෙන්ඩ් කරගන්න හරි. එහෙම නැත්නම් මේ වගේ පොඩි කරගන්න. දැන් මේ ටික හොඳට පොඩි වෙලා තියෙන්නේ. බලන්න ඔය හොඳට පොඩි වෙලා තියෙන්නේ. අපි දැන් ටෙම්පරාදුව හදාගමු. දැන් මම මේ ලුණු අමිරිස් කරපිංචා ටික කපාගෙනයි තියෙන්නේ. ඒ වගේම ඉඟුරු ටිකත් මම හොඳින් තලාගෙන තියෙනවා. ඉඟුරු සුදු ලුණු ටික. දැන් අපි ලිප් ඔන් කරමු. සාමාන්‍ය ගින්දරේ තියාගන්න. තෙල් ටිකක් දාගන්න. මම මේ දාගන්නේ පොල් තෙල්. අපි දැන් බලමු තෙල් ටික රත් වෙලාද කියලා. තෙල් ටික රත් වෙලා තියෙන්නේ. මේ සුදු ලුණු ටික දාගන්න. සුදු ලුණු අමු ඉඟුරු පේස්ට් එක දාගන්න. ඊට පස්සේ මේ හීනියට කපාගත් කරපිංචා ටිකත් එකතු කරගන්න. මේ වගේ කලවම් කරගන්න. ඊට පස්සේ මේ රට ලුණු ටිකයි අම්මිරිස් ටිකයි එකතු කරගන්න. මේ වගේ කලවම් කරමින් බැද ගන්න. ඇත්තටම මේ රොටියට අමුතුම චීස් රසයක් එන්නේ පොල් කිරි කැකුළු හාලුයි එක්ක මේ අල තෙම්පරාදු පේස්ට් එක මික්ස් කරගන්න නිසායි. අපි දැන් මේ මිශ්‍රණයට ලුණු ටිකක් එකතු කරගමු. මම ලුණු තේ හැඳි කාලක් විතර ගත්තේ. මොකද අල වලටත් ලුණු දානවා. අපි දැන් පිටි මිශ්‍රණයටත් ලුණු ටිකක් දාගන්න හින්දා ලුණු චුට්ටයි දාගත්තේ. දැන් ලා රන්වන් පැහැයකට බැදිලායි තියෙන්නේ. අපිට දැන් අල ටික එකතු කරගන්න පුළුවන්. දැන් මේ අල ටික මේ වගේ එකතු කරගන්න. මේ වගේ හොඳින් කලවම් කරගන්න. අපිට අවශ්‍ය නම් මේ වෙලාවට කෑලි මිරිස් ටිකක්, ගම්මිරිස් ටිකක්, මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න පුළුවන්. ඒ වුණාට අර ඒ දේවල් නැතුව මේ විදිහට හැදුවාම තමයි චීස් රසට මේ රොටිය එන්නේ. ඕගොල්ලෝ සැරට කන්න කැමති නම් ඒවා එකතු කරගන්න. දැන් ඇති අපි ලිප නිවලා මේක නිවෙනකන් වහලා තියමු. අපි අර මිශ්‍රණයට මේක එකතු කරගන්නේ මේක හොඳින් නිවුණාට පස්සේ. දැන් පැයක් ගියා. දැන් කැකුළු හාල් පිටි මිශ්‍රණය පිපිලාද කියලා අපි බලමු. හොඳට පිපිලා තියෙන්නේ. බලන්න මේ හිල්ලිල් සිදුරු තියෙනවා. මේ බලන්න ඔය හොඳට පිපිලා තියෙන්නේ. ඉතින් මේ මිශ්‍රණය හදා ගැනීමේදී මම හාල් ටිකක් පැගෙන්න තියලා කොටා ගත්තත් ඔයගොල්ලන්ට පුළුවන් හාල් පිටි ටිකක් කඩෙන් ගෙනහලා තෙත හාල් පිටි මේ මිශ්‍රණය හදා ගන්න.
දැන් ඉතින් අපේ අල තෙම්පරාදුවත් හොඳට නිවිලා තියෙන්නේ. අපි ඒකත් මේකටම දාගමු. අපි ඉස්සෙල්ලා අල තඹ ගැනීමේදීත් ලුණු දැම්මා. ඊට පස්සේ අපි තෙම්පරාදුවටත් ලුණු දැම්මා. අපි මේ අවස්ථාවේදීත් මේ වගේ ලුණු ස්වල්පයක් දාගමු. තේ හැඳි කාලකට චුට්ටක් වැඩි වෙන්න. දැන් හොඳින් මිශ්‍ර කරගන්න. මේ වගේ හොඳින් මිශ්‍ර කරගන්න. දැන් අපි මේ රොටියේ බැටර් එක හදාගන්නයි යන්නේ. පෑන් කේක් හදද්දි වගේ ගොඩාක් දියාරු කරගන්න එපා. ඒ වුණාට ටිකක් ඝනකම ගතියට ගොඩාක් ඝනකම ගතියටත් නැතුව දියාරු ගතියටත් නැතුව හදාගන්න. අපි දැන් මේකට පොල් කිරි ටිකක් එකතු කරගමු තව. අපි මේ මිශ්‍රණය පෑන් එකට දැම්මහම ඉහිරිලා යන ගානට තියෙන්න ඕනේ. දැන් මේ ගාන ඇති මම අර ගත්ත මිටිකිරි අඬු කෝප්පෙට අමතරව තව දියකිරි අඬු කෝප්ප 3 කාලක් විතර ගත්ත මේ ප්‍රමාණයට හදාගන්න. අපි බලමු මේ මිශ්‍රණයට ලුණු ඇද්ද කියලා. ලුණු ඇති. අපි දැන් මේ රොටි ටික හදාගමු. ඉතින් හාල් පිටි වලින් හදන මේ රොටිය ඊටාම පෝෂණ ගුණයෙන් ඉහළයි. පාන් පිටි කන්න අකමැති අයටත් ඊටාම හොඳ රොටියක් තමයි මේ රොටිය. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ වට කැමති නම් මට ලයික් එකක් දාලා යාළුවන්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඕගොල්ලන්ගේ කමෙන්ට් එකත් මට දාන්න. ඉතින් මම මේ වගේ පොඩි පෑන් එකක් ගත්තා. ඕගොල්ලෝ කැමති විදිහේ පෑන් එකක් ගන්න. මම පෑන් එකේ ගා ගැනීම සඳහා පොල් තෙල් ටිකකුත් ගත්තා. අපි එහෙනම් දැන් මේ රොටි ටික පුල්ස ගමු. ටිකක් රත් වෙනකන් සාමාන්‍ය ගින්දරේ තියන්න. ඊට පස්සේ ගින්දර අඩු කරගන්න. අපි බලමු දැන් පෑන් එක රත් වෙලාද කියලා. ਉਹ රත් වෙලා තියෙන්නේ. දැන් මේ වගේ තෙල් ටිකක් ගා ගන්න. ඔයගොල්ලෝ ගින්දර ටිකක් අඩු කරගන්න. අඩු කරගෙන මේ මිශ්‍රණයෙන් ටිකක් මේකට දාගන්න. මේක ඉබේම විසිරෙන්න දීලා මේ වගේ වහලා පුලුස්ස ගන්න. දැන් විනාඩියක් විතර ගියා. අපි බලමු. තව ටිකක් මදි. අපි වහලා තියමු. මේක ඝනකමට සොෆ්ට් එකට හදා ගන්න රොටියක් නිසා ඔයගොල්ලෝ හැම වෙලේම මද ගින්දරේ මේක පුලුස්ස ගන්න. එහෙම නැති වුණොත් යටපැත්ත ගොඩක් කර වෙන්න පුළුවන්. දැන් විනාඩි දෙකක් විතර ගියා. අපි බලමු. දැන් තෙතමනේ නැති වෙලා දැන් හොඳට පිච්චිලා තියෙන්නේ. ඉතින් අපිට මෙහෙම මේ විදිහටම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට අනිත් පැත්ත දා ගන්නත් පුළුවන්. මම ඉතින් අනිත් පැත්ත දා ගන්නවා. ඕගොල්ලෝ කැමති නම් මේ විදිහටම ගන්නත් පුළුවන්. එක පැත්තක් විතරක් පුලුස්සලා. ඇත්තටම පිච්චෙනකොට හරි සුවඳක් එනවා. දැන් අපි බලමු. දැන් හොඳින් පිච්චිලා තියෙන්නේ. අපිට දැන් මේ රොටිය බා ගන්න පුළුවන්. ඉතින් බලන්න ලස්සනට තියෙනවා. පුංචි ඈත් හරියට කැමති වේවි මේ රොටිය කන්න. හොඳ චීස් රසයක් තියෙනවා මේ රොටියේ. අපි දැන් තව එකක් හදාගමු. දැන් මේකත් මෙහෙම වහගන්න. අපි දැන් මේකත් අනිත් පැත්ත හරවගමු. ඇත්තෙන්ම පුංචි අය විවිධ රසවල් වලට කැමති. ඉතින් මේකත් හරිම රස තියෙන රොටියක්. ඉතින් ඒගොල්ලන්ට මේක හදලා දෙන්න. ඒ වගේම වයසක අයට උනත් හරිම ලේසියෙන් මේ රොටි කන්න පුළුවන්. හරිම සොෆ්ට් එකට තියෙනවා. දැන් මේකත් ඇති. අපි දැන් මේකත් බාගනිමු. දැන් මේ අන්තිම රොටියයි. මං ගත්ත පිටි ප්‍රමාණයෙන් මට රොටි 8ක්ම හදාගන්න පුළුවන් වුණා. දැන් අපි රොටි ටික ඔක්කොම හදාගෙන ඉවරයි. දැන් අපි ලිප ඕෆ් කරමු.
අපිට දැන් මේ අන්තිම රොටියත් බා ගන්න පුළුවන්. ඉතින් බලන්න අපි හදාගත්ත රොටි ටිකේ ලස්සන මට නම් කනකම් ආසාවේ බෑ. බලන්න පාන් පිටි නැතුව හාල් පිටි විතරක්ම දාලා හැදුවත් මේ රොටියේ සොෆ්ට් එකට තියෙනවා මේ. හොඳ සොෆ්ට් එකට තියෙනවා. අපි කඩලා බලමුද? ඉතින් මේ රොටිය කන්න මොනවාක්වත් කරි එකක් ඕනේ නැහැ. ඇත්තටම හරිම රසයි මේ රොටිය. ඕගොල්ලොත් හදලා බලන්න. ඇත්තටම හරිම රසයි. ඉතින් ඕනනම් ඕගොල්ලන්ට කරි එකක් වුණත් හදාගෙන කන්නත් පුළුවන්. චිකන් කරි එකක් හරි මාළු කරි එකක් හරි. එහෙම නැත්නම් මේ රොටිය නිකම්ම කන්නත් පුළුවන්. පුදුම රසක් තියෙන්නේ. ඉතින් මේ වගේ රසවත් කෑම හදන හැටි බලා ගන්න මගේ චන්දි කුකින් හට් එකත් එක්ක දිගටම රැඳී ඉන්න හොඳේ. මේ තියෙන්නේ මගේ පරණ වීඩියෝ දෙකක්. ඒවත් බලලා රසට හදාගන්න. මං චන්දි ඔයාලට ලස්සන දවසක්